අපි බූස්ලි වගේලු පවුල් සොට්ලු ගහන. මම එකක් කියනවා ලාල්කාන්තට උඹ බූස්ලි නම් මම මයික් ටයිසන් දෙකයි දෙන්නේ බිම ඇදගෙන වැටෙන්න. චාමරගෙන් දෙකක් කෑවොත් ටයිසන්ට ඉස්සරලා අහපන් යකෝ මේක ලාල්කාන්ත මොනවද කියනවා කියලා. මුකුත් දන්නේ නැතුව ඔයා කතා කරන්න. බඩ තඩියා ඔයාලට බිච් එක කපන්න ඕනේ. නැත්තම් ඔයාලට ප්‍රශ්න කරනවා. ඔයාලට ගොඩක් වැරදි කරන්නේ ඔයාලා. රටේට මිනිසුලාට හොඳට කරන්නේ ආණ්ඩුවට ඔයාලා මේක වැරදි කරනවා යක උඹලාට කන පලන්න ඕනේ අනිවාර්යෙන්. උඹලා ඉස්සරහා එක්සර්සයිස් කරලා අඩු කරපන්. නැත්තම් මම වරින් මට ඔයාට මම කරලා දෙනවා බඩ අඩු කරලා දෙනවා. ඒ වගේ ඔයාලට බඩ ලොකු තියෙන්නේ මාර. ඔයාලට ඔයා පල්ලේ ගිලා උඩ නැගිටිනවා නම් ඔයාට අමාරු. ඔයාට බැරි ඔයා මයික් ටයිසන් කවුද කියලා දන්නවද? දන්නේ නැතුව ඔයාලා නිකන් කියනවා. ඉතින් ඒක මේක මාර ඔයාගේ බිස්නස් එක හොඳට කරන්න. අනුන්ගේ හොයන්න එපා හැමදාම අනුන්ගේ මොකද කරන්නේ මෑ වගේ කරන්න කියලා. ඔයා වැරදි කරන යකෝ. අනිත් එක ඔයාලා කාලා හැමදාම රෑට අරක්කු බීලා හැමදාම කඩචොරුවක බීලා ඒක නවත්තන්න. ඉස්සරහා ඔයාට බඩ ලොකු. නවත්තපන්. ඒ වගේ නවත්තන්නේ නම් ඔයාට කියන්න බෑ ඔයා මයික් ටයිසන් වගේ කියලා. හරිද? අනිවාර්යෙන් හොඳද ඉස්සරහා කටේ ඔයා පරිස්සම් කරන්න. ඔයා කටේට වැඩියෙන් බල්ලා වගේ කෑගාලා මුකුත් කරගන්න බෑ. ඔයාට බල්ලා තියන්නේ හැමදාම කෑගාලා පාරේ එන්න මිනිසුට ඒ වගේ ඉන්න එපා. හරිද? ඒ වගේ වැරදි කරන එපා. අපේ රටේට හොඳට කරනවා ආණ්ඩුව එක ඔක්කොම කට්ටි. ඉතින් වැරද කරා නම් අනිවාර්යෙන් යාලා කවුරු හරි මොනවා හරි වැරද කරනවා යාලා අනිවාර්යෙන් දාගන්නවා. මම තේසපාලන කතා කරන්නේ නෙවෙයි. මම කියන්නේ ඔක්කොම අනිවාර්යෙන් සේම් එක කියනවා අනිවාර්යෙන්. සමානය කියනවා අනිවාර්යෙන්. ඔයාලට අනිවාර්යෙන් රටේ හදනවා නම් කරනවා කට්ටි. ඔයාලා කාලයට යොන් බීලා රාජපක්ෂලා මාර් කරලා රටේ විනාශ කරේ. දැන් කියනවා මැක කරන්න මැක බ්‍රිස් ඒ මැක ගහනවා මයික් ටයිසන් කවුද කියලා දන්නේ එයාලට. ඉතින් මෑවගේ වරද කරන අපේ රටේට හොඳට එලා දැන් කරනවා. ඉඩ දීපන් යකෝ. ඔයාලට රටේට ඔයාලා කොරකම් කරන්න බෑනේ දැන්. ඒ වේ කරනවා. ඔයාලට කන පලනවා. දැරුණාද? දැරුම් ගනින් යකෝ. දැරු නැත්තම් පලයන්.